D එක වක්‍රයේ බෑවුම ගණනය කරොත් 20 බෙදීම 20 උත්තරය 1යි. D දෙක වක්‍රයේ බෑවුම ගණනය කරොත් 30 බෙදීම 30 ඒත් 1යි. මම එක ඉල්ලුම් වක්‍රයක් ඇඳලා උපරිම ඉල්ලුම් මිල 30යි උපරිම ඉල්ලුම් ප්‍රමාණයක් 30යි. තව ඉල්ලුම් වක්‍රයක් අඳිනවා. එතකොට දරුවනේ මේ ඉල්ලුම් වක්‍ර දෙක සමාන්තර ඉල්ලුම් වක්‍ර දෙකක්. මේ D1 කියන ඉල්ලුම් වක්‍රයට සමාන්තරයි D2 කියන ඉල්ලුම් වක්‍රය. හොඳට අවබෝධ කරගන්න. එතකොට දරුවනේ සරල රේඛා දෙකක් සමාන්තරව විතැන් වෙලා කියන්නේ වමට දකුණට සරල රේඛා දෙකක් දැනෙනවා කියන්නේ දරුවනේ බෑවුම වෙනස් වෙන්නේ නැහැ. එතකොට D1 වක්‍රයේ බෑවුම ගණනය කරොත් 20 බෙදීම 20 උත්තරය 1යි. D2 වක්‍රයේ බෑවුම ගණනය කරොත් 30 බෙදීම 30 ඒත් 1යි. එහෙනම් සරල රේඛ ඉල්ලුම් වක්‍ර දෙකක් මේ විදිහට සමාන්තරව දකුණට විතැනලා තිබ්බත් වමට විතැනලා තිබ්බත් දරුවනේ බෑවුම සමානයි. එතකොට මේ බෑවුම සමාන වෙච්ච මෙන්න මේ සරල රේඛ ඉල්ලුම් වක්‍ර දෙකේ උනා නම්‍යතා මේ බලන්න මේ එකම මිලේදී නම්‍යතාවය මම ඔයාලට හොයලා පෙන්නනවා. මිල රුපියල් 10 දී D1 වක්‍රයේ නම්‍යතාවය සහ D2 වක්‍රයේ නම්‍යතාවය මම ඔයාලට හොයලා පෙන්නනවා. මේ බලන්න දරුවනේ ලක්ෂණ නම්‍යතා සූත්‍රය ED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q නේ. එතකොට මම D1 වක්‍රයට අදාළව මේ මිල රුපියල් 10 දී නම්‍යතාවය සොයලා පෙන්නන්නම්. ED සමානයි බෑවුම කොහොමද හොයන්නේ D1ට අදාළව 20 බෙදනවා 20න් උත්තරය 1යි එන්නේ. එතකොට 20 බෙදුවා 20න් වැඩි කරා නම්‍යතාවයේ සෙවිය යුතු මිල මෙන්න A ලක්ෂය කියලා ගන්නම් මම මෙතන A ලක්ෂය මෙතන B ලක්ෂය. එතකොට D1 කියන්නේ D1 A ලක්ෂයේ නම්‍යතාවය තමයි හොයන්නේ. එතකොට A ලක්ෂයට අදාළ මිල කීයද 10යි ඊට අදාළ ප්‍රමාණය කීයද 10යි. එතකොට මෙන්න D2 වක්‍රය D2 වක්‍රය අපි ගණනය කරන්නේ B ලක්ෂයේ නම්‍යතාවය. මේ බලන්න අර සූත්‍රයමයි ED සමානයි දරුවනේ බෑවුම හොයන ප්‍රමාණය වෙනස කීයද 30යි. 30 බෙදනවා මිලේ වෙනස කීයද D2ට අදාළව මිලේ වෙනස කීයද 30යි. B ලක්ෂයට අදාළ මිල කීයද 10යි. ප්‍රමාණය කීයද 20යි. ඔන්න සුළු කළ බලමු දරුවනේ මෙතන 1යි වැඩි කිරීම 1 උත්තරය 1යි. මෙන්න දරුවනේ A ලක්ෂයට අදාළව නම්‍යතාවය 1යි අපිට ආවේ. B ලක්ෂයට අදාළව බලමු 1 වැඩි කිරීම 0.5යි. ලැබෙන උත්තරේ 0.5යි. අර බලන්න. එහෙනම් සමාන්තරව විතැන් වෙච්ච ඉල්ලුම් වක්‍ර දෙකක උනත් දරුවනේ එකම මිලකදී බෑවුම සමාන වුණා. මේ D1 වක්‍රයේ බෑවුමත් 1යි. D2 වක්‍රයේ බෑවුමත් 1යි. අපි ගණනය කළාම තියෙන්නේ. නමුත් මිල හා ප්‍රමාණය අතර අනුපාතය වක්‍ර දෙකට අනුව වෙනස්. ඒ නිසා A ලක්ෂයේ නම්‍යතාවයයි B ලක්ෂයේ නම්‍යතාවයයි එකිනෙකට වෙනස්. මෙන්න මේ වෙනස් බව ඔප්පු කරලා තියෙනවා. මේකත් වැදගත් අර විදියට.